අපි දරුවන්ට අධ්‍යාපනය ලබා නොදෙන්නේ මොන කාරණා සම්බන්ධයෙන්ද? මම හිතන්නේ අපි අයන්න ආයන්න කියවන තැන සිට, ඒ කියන්නේ අකුරු වල ඉඳන් මං කට ගන්නවා කියලා කියනෝනේ. අකුරු වල ඉඳන් අපි ඊට පස්සේ හෝඩි පොතේ සිට පටන් ගත්තම දෙන්න පුළුවන් හැම දෙයක්ම ටික ටික අපි එකතු කරලා දෙනවා. ඒකට පරිසරය, ගහකොළ, සතා සීපාව, මිනිස්සු ගැන, කියන්නේ දෙමව්පියන්ගේ ඉඳන් නෑදෑයෝ, ගුරුවරු, මේ හැම කෙනාම හඳුන්වා දෙනවා. හඳුන්වා දීලා ඊට පස්සේ මේ පරිසරය, අපිත් එක්ක තියෙන සම්බන්ධතාවයන්, මේ සියලු දේවල් ගැන එකිනෙක ඒ ගැළපෙන වයසට කියලා දෙනවා. ඊළඟට තව චුට්ටක් එහාට එනකොට අපේ ශරීරය ගැනත් කියලා දෙනවා. කියන්නේ අතපය, ඊළඟට කට, දිව, ඇස්, නාසය, කියන්නේ මේවා ශරීර අවයව, මේවෙන් අපි ගන්න ප්‍රයෝජන, මේවා කොහොමද අපි හරියට පවත්වාගෙන යන්නේ. ඉතින් මේ ආදි වශයෙන් එකට අපි සෞඛ්‍ය අධ්‍යාපනය කියලා සමහරට කියන එක නම් පොඩි වශයෙන් වෙනස් වෙලා විවිධාකාරයෙන් එනවා. ඉතින් මට හිතෙනවා දැන් මේ අලුත්ම මේ ඇතකදීත් අද බල ලෙසම කතා වුණු කාරණේ තමයි මේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය කියන එක. මට හිතෙන්නේ මේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය කියන වචනේ පොඩි බරක් වැඩිහිටියෝනේ මේ කාරණා. සාමාන්‍යයෙන් මේ අර සමහර දේවල් තියෙනවා, කන කියලා අපි දැන් මේ කනෙන් අපිට ඇහෙනවා. කන උපකාරී වෙලා තමයි අපිට කවුරුත් කියන දෙයක් ඇහෙන්නේ කියන එක. කියන්නේ පොඩි ළමයින්ට කන හඳුන්වා දෙනවට වැඩිය මේ ශ්‍රවණේන්ද්‍රිය කියලා ඊට පස්සේ මේ ශ්‍රවණේන්ද්‍රිය ඉන්ද්‍රිය හැටියට මේ කනේ ව්‍යුහයත් එක්ක, ඇතුළත ව්‍යුහයත් එක්කත් මේක මොළයට සම්බන්ධ වෙන ආකාරය, කොහොමද අපිට සද්ද ඇහෙන්නේ කියන එක අපි කියන්නේ සරලව අපි කියලා දෙන්නේ පොඩි පන්ති වලදී. ඒ ආකාරයට නෙවෙයි. කියන්නේ සරලව අපිට ඇහෙනවා, කනට තමයි අපි ඇහෙන්නේ, ආහන්න තමයි අපි කන පාවිච්චි කරන්නේ. කියන්නේ ඒ වගේ සරලාකාරකින් කියලා දෙන්නේ. ඒ වගේ මේ ලිංගික අධ්‍යාපනය කියන බරපතල වචනයක් නම් ඒක අර 18න් ඉහළ වැඩිහිටියන්ට පමණයි කියන චිත්‍රපටි වගේ හැඟීමක් ඇති වෙනවා නම් ඒකෙන් ඒ බැරි මේ කරුණු කාරණා සරල කරලා සෞඛ්‍ය අධ්‍යාපනය කියන එකක්. කියන්නේ සෞඛ්‍ය මේ කාරණාවක් හැටියට මේක සෞඛ්‍ය ඇත්තටම මේ අපි සෞඛ්‍ය ප්‍රජනන සෞඛ්‍ය කියලා කියනවා. ඉතින් මේ ආකාරයේ අධ්‍යාපනයක් හැටියට මේක අපිට ලබලා දෙන්න බැරි. මේ සමහරට මේ වචනේ ඇහෙනකොටම දැනෙන බරපතල හැඟීම, ඒ කියන්නේ වෙනත් වචනයක් දාලා අර බරපතල කාරණා මේක ඇතුළට දාලා දෙන්න කියන එක නෙවෙයි කියන්නේ. අපිට බැයිද මේට වැඩි මේක සරලව, සුගමව, අනුක්‍රමයෙන් ගැළපෙන පරිදි ලබලා දෙන්න. මං හිතන්නේ ගොඩක් දෙනා අදහස් කරනවා ඇත්තත් මේ කාරණේදී මේ කාරණේ වෙන්නේ නැති. කියන්නේ මේ දේවල් තමයි මං හිතන්නේ අදහස් කරනවා කියන එක මගේ හැඟීම. මොකද හැමදේම මේ ගැන කතා කරද්දී මේක මං හිතුණා මට හිතුණා මේක අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. කියන්නේ මේ සමාජයේ දරුවෝ කියන එක පොදුයිනේ. ඒ Tamanට දරුවෙක් ඉන්නවද නැත්නම් අනික් කෙනාගේ දරුවද කියන එක නෙවෙයි. අපි අධ්‍යාපනය හොය වේවා පොදු වශයෙන් ගත්තම මේවා අපි ලබලා දෙන්නේ පොදු තත්ත්වයක් තුල තමයි. එක ළමයට වෙන වෙනම ඉගෙනීමක් නෙවෙයිනේ අපි කරන්නේ පොදු වශයෙන්. ඒකට අධ්‍යාපනය සකස් වෙන්නේ ආකාරයෙන්. එතකොට ළමගේ බුද්ධිමය හැකියාවන්, වටහා ගැනීම හැකියාවන්, සමහරවිට ශාරීරික අඩුපාඩු සහිත ළමයි ඉන්න පුළුවන්. අපි දන්නවා ඒක. ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ පටන් ශ්‍රවණාබාධ, දෘශ්‍යාබාධ එහෙම ළමයි ඉන්නේ. ඉතින් ඊට අමතරව මේ ප්‍රජනන සෞඛ්‍ය ගැන කතා කරද්දී මේ වගේත් ප්‍රජනන අවයව යම්කිසි අබල දුබලකම් සහිත ළමයි දරුවෝ ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේවා ක්‍රමානුකූලව මීට වඩා මේක පුළුල්ව මේ සෞඛ්‍ය මේ කාරණයක් හැටියට තීරුම් අරගෙන ප්‍රජනන සෞඛ්‍ය කියන කාරණේට මම හිතන්නේ යමු වුණොත්, මම මේ පිළිබඳ විශේෂඥෙක් නෙවෙයි, නමුත් සාමාන්‍ය මිනිස්සෙක්, පුරවැසියෙක්, වැඩිහිටියෙක් හැටියට මට දැනෙන හැඟෙන අදහස මට හිතෙනවා මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්න. පොඩ්ඩක් බලන්න මේකේ යම්කිසි විමසිය යුතු කාරණාවක් තියෙනවාද කියන එක.